සුබ දවසක් ඔයාලට. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් අලුව රෙසිපි එකක්. ඔයාලට මේ අලුව රෙසිපි එක ඉතාමත් ඉක්මනින් හදාගන්න පුළුවන් වගේම සීනි පැණි හදාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු ඉක්මනටම හදාගන්නේ කොහොමද කියලා. මම මේකට හාල් පිටි ගත්ත ග්‍රෑම් 100ක්. මේස හැඳි වලින් ගත්තොත් මේස හැඳි 10යි. සීනි ග්‍රෑම් 60ක් අරන් තියෙනවා. මේස හැඳි වලින් ගත්තොත් මේස හැඳි 4යි. ටුටි ෆෘටි නැත්නම් පළතුරු කෑලි අරන් තියෙනවා මේස හැන්දක්. එනසල් ඇට 5ක් වගේ මම මේකෙන් ගන්නවා. මාගරින් අරන් තියෙනවා ග්‍රෑම් 50ක්. ඊට අමතරව ලුණු ස්වල්පයක් තමයි අපිට ඕන කරන්නේ. මුලින්ම අපි කරන්න ඕන සීනි ටික බ්ලෙන්ඩ් කරගන්න එක. ඊට පස්සේ එනසල් වල පොතු ඉවත් කරලා ඇට ටික පොඩිවට කුඩු කරගන්න ඕන. දැන් අපි අලුව ටික දාගන්න භාජනයේ බටර් ටිකක් මේ වගේ ගාගෙන තෙල් කඩදාසියක් එලා ගමු. එතකොට අපිට අලුව ටික නීට් එකට හදාගන්නත් පුළුවන්, කපා ගන්නත් පුළුවන්. දාපු තෙල් කඩදාසියෙත් බටර් පොඩ්ඩක් උඩින් ගා ගන්න. දැන් අපි භාජනයක් ලිපෙන් තියලා බටර් ටික දිය කරගන්න ඕන. බටර් ටික හොඳටම දිය වුණාම අපි ඒකට හාල් පිටි ටික එකතු කරගන්නවා. අපි එකතු කරගන්නේ අමු හාල් පිටි නිසා හාල් පිටි එකතු කරගෙන බටර් එක්කලා විනාඩි 5ක් විතර මේක පොඩ්ඩක් ලිපේ තියාගන්න ඕන. ඒ අතරම අපි තලාගත්ත එනසල් ටිකත් බටර් එකට එකතු කරගන්න. ලුණු ස්වල්පයකුත් මේකට එකතු කරගන්න. කැට තියෙනවා නම් හොඳට පොඩි කරගනිමින් මේ වගේ මිශ්‍ර කරගන්න. ලිප මධ්‍යම ප්‍රමාණයේ තියාගන්න. හරියටම විනාඩි 5ක් විතර මද ගින්දරේ මේක මික්ස් කරගෙන අපි මේක වෙනත් භාජනයකට දාගන්න ඕන. වෙනත් භාජනයකට දාලා විනාඩි 2-3ක් ගියපු ගමන් අපි මේකට ටුටි ෆෘටි ටිකත් එකතු කරගන්නවා. ඔයාලට මේකට දාගන්න ටුටි ෆෘටි නැත්තම් කාජු, මුද්දරප්පලම් වගේ දේවල් මේකට එකතු කරගන්න පුළුවන්. මේ මොකුත්ම නැතු වුණත් අපිට හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ බ්ලෙන්ඩ් කරගත්ත සීනි ටිකත් මේ වගේ අපි මේකට එකතු කරගෙන හොඳට මික්ස් කරගන්නවා. ඔක්කොම මික්ස් කරගෙන අපි මේකට නඩන වතුර මේස හැන්දක් එකතු කරගෙන මේ වගේ හොඳට කලවම් කරගන්න ඕන. මේක ගුලියක් වගේ හදාගෙන අපි තැටියට දාගමු. තැටියට දාලා මේ වගේ තුනී කරගන්න ඕන.
මේක අපි මේ වගේ ටිකක් වෙලා තියලා කෑලි කපා ගමු. මෙන්න තියෙනවා අපි ඉක්මනට හදාගත්ත අලුවා ටික. ඉතින් මේ බලන්න හරි පෙනුමයි ඒ වගේමයි හරිම රසයි. ඔයාලට සීනි පැනුණු කරන්න ඕනත් නෑ මේක හදන්න. ඒ නිසා ඉක්මනින්ම අවුරුදු කැවිලි මේසට හදාගන්න පුළුවන්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඔබ අතරට එනකම් අදට ඔබෙන් සමුගන්නම්. ඔබට සුබ දවසක්.